යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආසිරි. ලෝත්ගේ භාර්යාව සිහි කරන්න. ලූක් 17:32. ලෝත් ධර්මිෂ්ඨයෙක් වූවත් භාර්යාව අතරමඟදී විනාශ වූවාය. දේව දූතයන්ට ආහාර පිළියෙල කර අප උපස්ථාන කළ නමුත් අතරමඟදී විනාශ වූවාය. දුෂ්ට සොදෝම මිනිසුන්ව දේවදූතයන් අන්ධ කළ හාස්කම් සියසින් දුටු නමුත් අතරමඟදී විනාශ වූවාය. නුඹේ ප්‍රාණය ගලවා ගන්නට දුවපන්න කියන දේවදූතයන්ගේ අනතුරු හැඟවීමේ හඬ ඇසුණු නමුත් අතරමඟදී විනාශ වූවාය. සොදොම අතහැර එහි විනාශය මගහැර පැමිණියත් අතරමඟදී විනාශ වූවාය. ආපසු හැරි නොබලන්න කියා දේවදූතයා කියූ දෙයට අකීකරු වීම නිසා අතරමඟදී විනාශ වූවාය. දේවදූතයන් ඇගේ අතින් අල්ලාගෙන නුවරින් පිටතට සිටෙව්වත් ඇය මඟදී විනාශ වූවාය. ඉතින් ඔවුන් නපුරු දේට ආශා වුණාක් මෙන් අප විසිනුත් නපුරු දේවලට ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශයක් ලෙස ලියා ඇත. 1 කොරින්ති 10:6. මොහොතක් සිතන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.